හල්ලෝ යාලුවනේ ඔන්න අදත් ගෙනල්ලා තියෙන තවත් සුපිරි ඩ්‍රෝන් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මං ගිය පාර කතා කරපු SG109 Max 2 කියන ඩ්‍රෝන් එකේ කැමරා ක්වොලිටිය සහ අනික් ඒවා ගැන. ඉතින් මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කොහොමද මෙන්න මේ SG100 Max කියන ඩ්‍රෝන් එක බයි කරොත් එන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න ඉන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ ඔයාලට ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට ඔයාලගේ SG109 Max 2 කියන ඩ්‍රෝන් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලස්සන බොක්ස් එකක් එක්ක ඔයාලට SG109 Max 2 ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඉතින් රිමෝට් එකත් ඉතින් LED ඩිස්ප්ලේ එකක් මෙන්න මේ ඩ්‍රෝන් එකේ ඔයාලට තියෙන. ඉතින් මේකේ 3 axis gimbal එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මේකේ වැඩි විස්තර දාලා තියෙනවා මගේ SG109 Max 2 කියන ඩ්‍රෝන් එකේ රිවිව් එකක් ෆුල් රිවිව් එකක් තියෙන වීඩියෝ එකක් තියෙන. ඉතින් ඒක බලන්න මගේ channel එකේ තියෙනවා. ඉතින් මම අද මේක ගොඩක්ම කරන්නේ ඉතින් මේකේ කැමරා ක්වොලිටිය ගැන ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන SG109 Max 2 කියන ඩ්‍රෝන් එකේ ෆ්ලයින් වීඩියෝ එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් ලස්සන විදියට මේක ඉතින් මේ වෙනවා. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඩ්‍රෝන් එකෙන් ගත්තු සුපිරි කැමරා ක්වොලිටි වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේන දේ ඇත්තටම සුපිරි ක්වොලිටි වීඩියෝ එකක් ඔයාලට මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් L200 වගේ L200ට වඩා සුපිරි ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ ඩ්‍රෝන් එක. ඉතින් ඇත්තටම සුපිරිය. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඉතින් මගේ තාම channel එකකින් ගෙනාවු නැති වීඩියෝ ගොඩක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් කරන් යන්න මේ වීඩියෝ ගේන්න කියලා. ඉතින් ඒතකොට මං ගේන්න ඔයාලට කැමති දේවල් ඒකෙන් දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේන්නේ E99 ඩ්‍රෝන් එක E99 ඩ්‍රෝන් එක. ඉතින් ඒ වගේ E80 ඩ්‍රෝන් එක, ඒ වගේ SG109 ඩ්‍රෝන් එක, ඒ වගේම SG101 Max කියන ඩ්‍රෝන් එක මම වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඔයාලා වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම 4D RC කියන ඩ්‍රෝන් එකත් මට තව ගේන්න තියෙනවා. ඒ වගේම ගොඩක් ඩ්‍රෝන් මෙයාලා ගාව තියෙන. ඉතින් මට තාම ගේන්න බැරි වුණා. හැමදාම කරන්න ඕනේ. ඉතින් මට මේ වීඩියෝ ටිකක් හම්බුනේ ඉඳ තමයි මම ඔයාලට මේ කැමරා ක්වොලිටි වීඩියෝ ටික දැම්මේ ඉතින් අලුතෙන්ම. ඉතින් ඉස්සරහට වීඩියෝ ගේන ඔයාලට කැමති වීඩියෝ එක පාලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඉතින් L900 Pro ඩ්‍රෝන් එකේ වීඩියෝ එක මම කොහොම හරි ඉක්මනටම අප්ලෝඩ් කරන්න බලනවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.